අපි දැන් ආරාධනා කරන්නේ ආදිශිසු කතාවකට NTSL සරසවියේ බොහෝ ආදිශිසුන් ඉන්නවා. අද ලංකාවේ අපි කවුරුත් දන්න බොහෝ ශේෂ්ත්‍රවල ප්‍රවීණයෝ ඒ අතර ඉන්නවා. කොහොම වුණත් අපි දැන් ආරාධනා කරන්නේ ආදිශිසු කතාවට. තරුෂි උදයන්ගී පැමිණෙන්න වේදිකාවට. සියලු දෙනාටම සුබ දවසක්. NTSL විශ්වවිද්‍යාලයේ ගරු අධ්‍යක්ෂකතුමන් ඒ වගේම අද මේ අවස්ථාව නියෝජනය කරමින් පැමිණ සිටින අනිකුත් විශ්වවිද්‍යාලවල සිටින ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරුන්, ආචාර්යවරුන්, මහාචාර්යවරුන් තුළු සියලු සම්භාවනීය ප්‍රභූ අමුත්තන්ගෙන් අවසරයි. අද මේ අවස්ථාව මට ලබා දුන්න NTSL විශ්වවිද්‍යාලයේ ගරු අධ්‍යක්ෂකතුමා ඇතුළු සියලු පරිපාලක මණ්ඩලයට මා ප්‍රථමයෙන් ස්තුතිවන්ත වෙනවා. NTSL විශ්වවිද්‍යාලය කියලා කියන්නේ දැනට ලංකාවේ තියෙන පුද්ගලික විශ්වවිද්‍යාල අතරින් ප්‍රමුඛම ස්ථානයක් ලබාගත් විශ්වවිද්‍යාලයක් කිව්වොත් මම නිවැරදියි. ඒක මම ගොඩාක් ආඩම්බරින් කියන්න ඕනේ. මොකද ලංකාවේ තියෙන විශ්වවිද්‍යාල ගත්තට පස්සේ දරුවන්ට ඉතාමත්ම ගුණාත්මක අයුරින් දරුවන්ට ඉතාමත්ම හොඳම විදිහට අධ්‍යාපනය ලබා දෙන සරසවියක් තමයි NTSL විශ්වවිද්‍යාලය කියලා කියන්නේ. ඉතින් මේ NTSL විශ්වවිද්‍යාලයේ ඉන්න අධ්‍යක්ෂකතුමා ඒ වගේම අනිකුත් සියලු කතිකාචාර්යවරුන් ඒ වගේම පරිපාලනාංශයේ ඉන්න සියලුම නිලධාරි මහත්මින් ඉතාමත්ම අපකැප වෙමින් මේ දරුවන්ගේ හීනවලට යන්න, දරුවන්ගේ හීනවලට ශක්තියක් වෙන්න මේ NTSL විශ්වවිද්‍යාලයේ සියලු දෙනාම කටයුතු කළා. මම මෙතනට ආවට පස්සේ ඉතාමත්ම ලස්සන දර්ශනයක් දැක්කා. මෙතන ඉන්න දෙමව්පියන්ගේ මුහුණවල් වල තිබ්බ සිනහව. අද ඒ සිනහව ලබා දුන්නේ NTSL විශ්වවිද්‍යාලය. NTSL විශ්වවිද්‍යාලය දැනට වසර 7කටත් වැඩි කාලයක් පුරාවට දරුවන්ට හොඳම දේ ලබා දුන්නා. ඒ වගේම දරුවන්ට